හෙලෝ ට්‍රේඩර්ස් අද අපි බලමු Bitcoin එකේ low time frame update එක. එතකොට අපි count එක apply කරගමු chart එකට. මුලින්ම ගත්තොත් දැනටම බලන්න ඉන්නේ Y wave එකක් හැදේ කියලා market එක. ඒ කියන්නේ අපි දැන් මේ ඉන්නේ major double three correction එකක Y wave එකේ WXY කියලා. එතකොට අපි තාම ඉන්නේ මේ Y wave එකේ හැදෙන flat එකේ. ඒ කියන්නේ Y wave එක ගැන flat එකේ A wave එකේ. හරිද? මොකද දැනට තියෙන විදිහට අනුව يعني දැනට තියෙන ස්ට්‍රක්චර් එකත් එක්ක මේක correction එක ending wave එකක් වෙන්න බෑ. يعني correction එක completion එකක් විදිහට අපිට මේ wave එක සලකන්න බෑ මේ complexity එක සහ මේක corrective structure එකත් එක්ක. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් එකම දේ තමයි මේක මොකක් හරි. يعني major pattern එක corrective wave එකක් එක්ක B wave එකක් එක්ක X wave එකක් හෝ major flat එක A wave එකක් වෙන chance එක තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට ඒකත් එක්ක මගේ idea එක තමයි major double three correction එක Y wave එක ගැන flat එකේ Y wave එක ගැන flat එකේ A wave එක වෙයි කියලා මෙන්න මේ correction එක. එතකොට මම කවුන්ට් කරන් තියෙන්නේ 333 කියන correction එකක් විදිහට. ඒ කියන්නේ W එකේ 6 එකක්, Y එකේ 6 එකක් සහ Z එකේ flat එකක් කියන correction එකයි කියලා තමයි මගේ අදහස. හරි. එතකොට 15 minute එකේ ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ Z wave එකේ. ඒ කියන්නේ major Z එකේ. major flat එක ඇතුළේ යන major 333 එකේ යන Z wave එකේ. එතකොට Z wave එක ගත්තොත් ඕකේ යන්න තියෙන flat එකක් දැන්. දැනට structure එකත් එක්ක ඕක යන්න තියෙන flat එක. එතකොට අපි එක බැලුවොත් එහෙම අපි දැන් මේ ඉන්නේ flat එකේ A wave එක complete කරලා. ඒ කියන්නේ flat එකේ A wave එක ඩබල් සික්ස් එකකින් කම්ප්ලීට් කරලා ඩබල් සික්ස් එකකින් කම්ප්ලීට් කරලා අපි දැන් ඉන්නේ මේජර් B එකක් ඇතුලේ. ඒ කියන්නේ මේජර් ෆ්ලැට් එකක A wave එක කම්ප්ලීට් කරලා මේජර් B එකක් ඇතුලේ. එතකොට මේජර් B එක ගත්තොත් මේ මේජර් B එක ගොඩක් වෙලාවට ෆ්ලැට් එකක් වෙන්න chance එක තමයි වැඩි. මොකද මේජර් B එකේ ගිහිල්ලා තියෙන දැන් ගොඩක් කාට මේ ගිහිල්ලා තියෙන වේව් එක ගැන පළවෙනි වේව් එක බැලුවොත් එහෙනම් මේක ගොඩක් කාට ඩබල් 3 එහෙම නැත්නම් ට්‍රිපල් 3 කරෙක්ෂන් එකක් වෙන දෙන chance එක තමයි වැඩි. දැන් තමයි අදහසකට ඩබල් 3 එකක් වෙයි කියලා ඒක ඩබල් 3 එකක් වුන නිසා අපිට හිතන්න පුළුවන් මේක ගොඩක් කාට ෆ්ලැට් එකක් වෙන්න පුළුවන් කියලා. එතකොට ඒක ෆ්ලැට් එකක් වුණොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සාමාන්‍ය මාකට් එක 82053 82398 වගේ කියන level වලට කියන්නේ minimum 81000 ඇවිල්ලා කොමන්ලි 82398 වගේ කියන level එකට ඇවිල්ලා හොඳ රිවර්සල් එකක් දෙයි කියලා සාමාන්‍යයෙන් අඩුම 78299ටවත් හොඳ කරෙක්ෂන් එක ගැන හොඳ රීට්‍රේස්මන්ට් එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් ෆ්ලැට් එක 100 එකක් විදිහට. සාමාන්‍ය මාකට් එක 76500 වගේ කියන්නේ මෙන්න මේ මූව් එක 76500 වගේ කියන ලෙවල් එකට එන්න වැඩි chance එකක් තියෙනවා. එතනින් පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ෆ්ලැට් එකේ එකක් කම්ප්ලීට් කරලා ෆ්ලැට් එකේ B එකක් කම්ප්ලීට් කරලා ෆ්ලැට් එකක C වේව් එකක් විදිහට මොටිව් ස්ට්‍රක්චර් එක්ක ටර්මිනල් ඉම්පල්ස් එකක ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් විදිහට වේව් C එකක් කම්ප්ලීට් කරලා මේජර් Z එක කම්ප්ලීට් කරන විදිහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට එතනින් මේජර් Z එක කම්ප්ලීට් කරනත් එක්කම අපේ Y wave එක ගැන මේජර් ෆ්ලැට් එකේ මේජර් A එකත් එන්ඩ් වෙනවා. මේජර් A එකත් එන්ඩ් වෙනවා. එතකොට මේජර් A එක එතනින් එන්ඩ් වුණාට පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සාමාන්‍ය ටිකක් ලොකු කාලයක් යන සෙල් සයිඩ් මූව් එකක් සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙන්න මේ 68000 කින් රේන්ජ් එකට. ඒ කියන්නේ මේ 68000 70000 කියන රේන්ජ් එක ඇතුලේ හොඳ සෙල් මූව් එක. يعني හොඳ කරෙක්ටිව් මූව් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ Z wave එකට පස්සේ. එතකොට ඒකත් එක්ක අපි බැලුවොත් මේ Z wave එක හැදෙන්නේ. ඒ කියන්නේ 333 එකේ Z එකක් කියන්නේ ඊළඟට යන මූව් එක ටිකක් අඩු කාලෙකින් හොඳ කරෙක්ටිව් මූව්මන්ට් එකක් දෙයි. මෙන්න මේ ලෝ එක ගලවන්නේ නැතු. කරෙක්ෂන් එක කම්ප්ලීට් කරයි ෆ්ලැට් එකේ B wave එක. එතකොට ඒක හැදෙන්නේ ඒ B කියලා මෙන්න මෙතන B wave එක කම්ප්ලීට් කරලා ඊළඟට මොටිව් මූව්මන්ට් එක ටර්මිනල් එකක් එහෙම නැත්නම් ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් C wave එකක් විදිහට කම්ප්ලීට් කරයි. සාමාන්‍යයෙන් 90000 86000 කියන රේන්ජ් එක ඇතුලේ එන්නේ C wave එක කම්ප්ලීට් කරලා මාකට් එකේ මෙන්න මේ සම්පූර්ණ කරෙක්ෂන් එක. කියන්නේ මේ ගොඩාක් කාලෙක තිබුණු කරෙක්ෂන් එක එන්ඩ් කරලා ඊළඟ ලොකු ක්‍රෑෂ් එක සාමාන්‍ය 50000 මම කලින් කිව්වා වගේ වීඩියෝ එකේ 45000 වගේ රේන්ජ් එකට වටින chance එක තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට ගත්තොත් එimhe මේ කරෙක්ෂන් එක සාපේක්ෂව ලොකු කාලයක් අරගෙන තියෙන කියන්නේ කලින් කරෙක්ෂන් එකට සාපේක්ෂව. හරිද? කියන්නේ WXY මේ Y wave එක සෑහෙන ලොකු කාලයක් හැදෙනවා අපිට මේක Y wave එක කියලා කන්සිඩර් කරන එකම හේතුව තමයි මේක අපිට මෙහෙම ෆ්ලැට් එකක් කියලා කන්සිඩර් කරන්න බෑ. අපේ ෆ්ලැට් එකේ ඉන්වැලිඩේෂන් ලෙවල් වලට කිට්ටුවට අවිල්ලම තියෙන එක. මේක ෆ්ලැට් එකක් වුණත් ආපහු මෙහෙම එක වේව් එකක් වැටලා ඊළඟ වේව් එක උඩට දෙන්න ඕනේ. ඊළඟ මූව් එක කවුරුහට දීලා තමයි වැටෙන්න ඕනේ. එතකොට ඒකත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. يعني හොඳටම බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ තමයි මෙන්න මේක ෆ්ලැට් එක A වේව් එක මේක ෆ්ලැට් එක B වේව් එක මේක ෆ්ලැට් එක C වේව් එකක් කියලා Y වේව් එක කම්ප්ලීට් කරලා يعني ෆ්ලැට් එකකින් Y වේව් එකක් කම්ප්ලීට් කරලා ඊළඟ හොඳ ක්‍රෑෂ් එක දෙයි කියලා. මොකද මෙතනත් ගිහලා තියෙන ඩබල් 3 කියන කරෙක්ෂන් එක. ඩබල් 3 කරෙක්ෂන් එකකට පස්සේ ආපහු ට්‍රිපල් 3 කරෙක්ෂන් එකක් හදන්න ගොඩක් රෙයාලි. ඒ කියන්නේ ෆ්ලැට් එක A සහ B වේව් විදිහට හදන්න ගොඩක් කලාතුරකින් ඒක වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඒතර අපිට ගන්න පුළුවන් ලේසින් විදිහ තමයි මේක ෆ්ලැට් එකේ එකක් B එකක් C එකක් කියලා. එතකොට C එක මේක මම කියවා 90000 කියන රේන්ජ් එක 86000 90000 කියන රේන්ජ් එකට ඇවිල්ලා ඊළඟ ලොකු සෙල් ඔෆ් එක දෙයි. සාමාන්‍යයෙන් මම මේ කිව්වා වගේ 50000 45000 කියන මම කතින් කතා කරා මෙන්න 50000 45000 ගේ රේන්ජ් එක ලොකු සෙල් ඔෆ් එකක්. එතකොට 15 minute 5 minute එකේ ගියත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ තමයි මාකට් එක 80398 81441 කියන මෙන්න මේ ලෙවල් වල.
මෙන්න මේ සෝන් එක තුලින් හොඳ රිවර්සල් එකක් දෙයි කියලා මේක වැටෙන්නේ මොටිව් වේව් එකක් විදියට. මොටිව් වේව් එකක් විදියට වැටේ ලස්සනට. ඒක කම්ප්ලීට් කරනවා මේ 70500 වලින්. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ ඒරියාස් වලින් ට්‍රේඩ් එකක් කැච් කරන්න try කරන්න. ඒ කියන්නේ මේ 82000 ගෙන් රේන්ජ් එකෙන් සහ 76000 ගෙන් රේන්ජ් එකෙන් ට්‍රේඩ්ස් කැච් කරන්න try කරන්න පුළුවන්. මෙතන අපිට ඇඩිෂනල් කන්ෆර්මේෂන් එකක් විතර ගත්තොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙතන CVD ඩයිවර්ජන්ස් එකක් හදයි කියලා. එතකොට මෙතන CVD ඩයිවර්ජන්ස් එකක් හදලා මෙහෙම මෙතන CVD ඩයිවර්ජන්ස් එකක් හදලා ඊළඟ ලොකු සෙල් ඔෆ් එක මෙන්න මේ ඒරියා එකට දෙයි. සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් 106ක විතර හොඳ සෙල් ඔෆ් එකක්. ඒ සෙල් ඔෆ් එකත් එක්ක එතනින් B wave කම්ප්ලීට් වුණාට පස්සේ හොඳ අප් එක ඇවිල්ලා කියන්නේ හොඳ බුලිෂ් මූව්මන්ට් එක ඇවිල්ලා. අමා ඊළඟට වෙන දේ අපිට හරියටම කියන්න පුළුවන් දැනට අර අයිඩියා එක ඔළුව තියාගෙන ඉන්න පුළුවන් අපිට ඊළඟට මොකද්ද වෙයි කියලා. ඕක තමයි දෙන්න දෙන අප්ඩේට් එක. අපි ඊළඟ අප්ඩේට් එකෙන් හම්බෙමු.